සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න යන්නේ ඉස්සු වඩේ ටිකක් ගෙදරදිම පිරිසිදුවට හදාගන්න හැටි. ඉතින් ඒ වගේම මම අද ඔයාලට කියලා දෙන්න යනවා ඉස්සන්ගේ පොතුයි ඔළුවයි ගලවන්න නැතුව ඇතුලේ තියෙන අපිරිසිදු ද්‍රව්‍ය කොහොමද ඉවත් කරගන්නේ කියලා. දැන් අපි බලමු කොහොමද මේ ඉස්සු වඩේ ටික හදාගන්නේ කියලා. මම මෙතන කඩල පරිප්පු ග්‍රෑම් 300ක් ගත්තා. කෝප් එකමාරයි. දැන් භාජනයේ පිරෙන්න වතුර එකතු කරගන්නවා. දැන් මේ පරිප්පු ටික පැය 7-8ක් විතර පෙඟෙන්න තියන්න ඕන. අපි පහුවෙනිදාට ඉස්සු වඩ හදනවා නම් ඔයාලට පුළුවන් රැයට දී දාලා උදේට ගන්න. මෙතන ඉස්සු ග්‍රෑම් 300ක් ගත්තා. ගොඩක් ලොකු ඒවා ගන්න එපා. සාමාන්‍ය සයිස් ඉස්සු ගන්න ඕන. අපි දැන් බලමු කොහොමද ඉස්සු ටික පිරිසිදු කරගන්නේ කියලා. අපිට මේ ඉස්සු ටික ක්ලීන් කරගන්න ටූත් පික් එකක් ඕන වෙනවා. ටූත් පික් එකක් නැත්තම් මොකක් හරි කටුවක් හරි කමක් නැහැ. දැන් ඉස්සු එක්ක අරගෙන ඔළුව ළඟින් නවනවා. නවලා ඊට පස්සේ ටූත් පික් එක දාලා ඇඟේ තියෙනවා නූලක් වගේ කෑල්ල. ඒ ටූත් පික් එකෙන් උස්සලා ගන්න ඕන. ඒක අපිට මෙතනින් පේනවා. තියෙන්නේ මෙතන මේ නූල වගේ කෑල්ල මේ වගේ ඇඟිලි දෙකෙන් හිමීට ඇදලා ගන්න ඕන. මේ මම කරන විදිහට හිමීට එළියට අදින්න ඕන. ගොඩක් හයියෙන් අදින්න එපා. හයියෙන් ඇද්දොත් කැඩෙන්න පුළුවන්. ඒ නිසා හිමීට ඇදලා එළියට ඒ කුණු ටික ගන්න ඕන. මේ තියෙන්නේ මේක තමයි ඇතුලේ තියෙන කුණු එක. ඔළුවේ රැඳිලා තියෙන කුණු ටික අපි හොදද්දි ඒව නිකම්ම ඉවත් වෙනවා. මම S2 තියලා උඩ අර කූරයි දල ටිකයි කකුල් ටිකයි නැට්ටයි කපා ගන්නවා. මේ නැට්ටෙත් මැද තියෙනවා කූරක්. ඒකත් කපා ගන්න. නැත්තම් ඒක ඇනෙනවා. ඔයාට පුළුවන් ඔයාට කැමති විදිහට කපා ගන්න. දැන් මේ විදිහට ඉස්සු ටික ඔක්කොම සුද්ධ කරගන්න. ඔයාට පුළුවන් මේ විදිහට ගෙදර අපි උයන්න ගන්න ලොකු ඉස්සුවන්ගේ ඇතුලේ තියෙන කුණු ටික ඉවත් කරගන්න. දැන් ඔක්කොම සුද්ධ කරලා ඉවරයි. දැන් අපි මේ ටික හොඳට හොද ගන්න ඕන. වතුර 3-4කින් විතර හොද ගන්න. දැන් මේ තියෙන්නේ හොඳට හොදලා පිරිසිදු කරගත්ත ඉස්සු ටික. දැන් මම මේක මෙරිනේට් කරගන්න යන්නේ. දැන් ලුණු වාට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. ඊළඟට කහ තේ හැඳි භාගයක් මම දානවා. දාලා හොඳට දැන් මේ ටික මිශ්‍ර කරලා පැත්තකින් තියාගන්නවා. දැන් අපි පෙඟෙන්න දාපු පරිප්පු ටික හොඳට වතුර 3-4කින් හොද ගන්න ඕන. හොඳට මේක හොදගෙන තියෙන්නේ. ඊළඟට මේ වතුර ටික පෙනේරකින් ඉවත් කරගන්නවා. අපි දැන් කඩල ටික අඹර ගන්නයි යන්නේ. මේ වගේ ග්‍රයින්ඩ් එකකට දාලා අඹර ගන්න ඕන. කඩල ටික එකතු කරගෙන මම දැන් එකතු කරගන්නවා කෑලි මිරිස් තේ හැඳි 3යි ලුණු තේ හැඳකුයි මම එකතු කරගන්නවා. දැන් අපි මේක ග්‍රයින්ඩ් කරගමු. ග්‍රයින්ඩ් කරනකොට වතුර එකතු කරගන්න එපා. ග්‍රයින්ඩ් කරගන්න අමාරුම නම් වතුර මේස හැඳක් විතර එකතු කරගන්න. ඊට වැඩි දාගන්න එපා. කඩල ටික ගොඩාක්ම පිටි වෙනකන් අඹර ගන්න එපා. පොඩි පොඩි කෑලි චුට්ටක් තියෙන විදිහට අඹර ගන්න. දැන් අපි මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික එකතු කරගන්නයි යන්නේ. මෙතන චූටියට කපාගත්ත බීලුණු ගෙඩි දෙකක් තියෙනවා. චූටියට කපාගත්ත අමු මිරිස් කරල් 3යි. ඔයාට ඕන නම් අමු මිරිස් වැඩිපුර දාගන්න පුළුවන්. ඊනියට කපාගත්ත කරපිංච කොළ ටිකයි. අඹරගත්ත සුදු ලුණු බික් 4යි. අඹරගත්ත ඉඟුරු තේ හැඳි 1යි. සූදුරු ඇට තේ හැඳි 1යි. ඔයාට ඕන නම් සූදුරු මේස හැඳි එකක් උනත් දාගන්න පුළුවන්. කහ කුඩු තේ හැඳි භාගයයි. මම තව කෑලි මිරිස් තේ හැඳි එකක් දාගන්නවා. ඉස්සෙල්ලා මම කෑලි මිරිස් තේ හැඳි 3ක් දැම්මා. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1යි. සූදුරු කුඩු තේ හැඳි භාගයයි. සැරානුව මිරිස් එකතු කරගන්න. දැන් මේ ටික ඔක්කොම හොඳට අනා ගන්න ඕන. දැන් ඔක්කොම අනාගත්තා මේ වගේ. දැන් අපි වඩේ ටික හදා ගන්නයි තියෙන්නේ. ඉස්සෙල්ලා අත ටිකක් තෙමා ගන්න ඕන වතුරෙන්. දැන් මිශ්‍රණයෙන් ටිකක් අතට අරගෙන බෝල කරගන්න ඕන. බෝලේ හදාගෙන ඊළඟට මේ වගේ තුනී කරගන්නවා වඩේ එකේ ෂේප් එකට. දැන් අපි මෙරිනේට් කරගත්ත ඉස්සු වලින් ඉස්සු අරන් මේ වගේ උඩින් තියලා තද කරගන්න ඕන.
වඩේ එක ඇතුළට මේ වගේ හොඳට තද කරන්න ඕන. නැත්නම් බදිනකොට ගැලවෙයි. එක වඩේකට ඉස්සෝ දෙකක් හරි තුනක් හරි ඔයාට කැමති විදියට කැමති ප්‍රමාණයක් ඉස්සෝ එකතු කරගන්න. ඉතින් ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් බටන් එක ක්ලික් කරොත් ඔයාට මගේ අලුත්ම වීඩියෝස් ඉක්මනටම බලා ගන්න පුළුවන්. ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. දැන් මේ වගේ ඔක්කොම ටික හදාගෙන පැත්තකින් තියාගන්නවා. ඉතින් බලන්න කොච්චර ලේසිද කියලා ඉස්සෝ වඩේ හදාගන්න එක. දැන් අපි මේ ටික බදින්නයි යන්නේ. පෑන් එකක් ලිපේ තියලා දැන් මම මේකට තෙල් එකතු කරගන්නවා. තෙල් රත් වුණාම අපි හදාගත්ත ඉස්සෝ වඩේ ටික මේ වගේ බෙද ගන්න ඕන. එක පැත්තක් බෙදුනාන් පස්සේ අනිත් පැත්ත හරව ගන්නවා. වඩේ බදිනකොට ඉස්සෝ උඩ අතට හරවලා ඉස්සලා බදින්නේ. ඉස්සෝ ටික වඩේකට හයි වෙනකන් උඩ පැත්තට හරවලා තමයි ඉස්සලා බදින්න ඕන. ඉතින් මෙතෙක් කළා මගේ Flavor Town YouTube channel එකත් සමග රැඳී සිටියට ඔයාට ගොඩක් ස්තුතියි. නැවතත් මේ වගේ අලුත්ම රසවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාට වාසනාවන්ත නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා.